ඒ විරෝධතා ව්‍යාපාරයේ උපවාසය කරපු ස්ථානයට යම් කණ්ඩායමක් පැමිණලා ඒ කණ්ඩායම මේ විරෝධතාවයට බාධා කරාම ඒ බාධා කරපු කණ්ඩායම එතන රැස් වෙලා හිටිය ජනතාව එකතු වෙලා අල්ලගෙන පොලිසියට බාර දීමෙන් අනතුරුව තමයි ඇත්ත తත්වය එළි වෙලා තිබෙන්නේ. ඒ පොලිසියට බාර දුන්නු ඒ කණ්ඩායම පොලිසිය රඳවලා තිබෙද්දී හමුදාවෙන් ඇවිල්ලා නිදහස් කරගෙන ගිහිලා තිබෙනවා. මේ පිරිස හමුදායම බුද්ධාංශයේ පිරිසක් කියලා ඒ වගේ අපිට වාර්තා වෙලා තියෙන තොරතුරු වලට අනුව බාධා කිරීම සඳහා අණ ලැබිලා තිබෙන්නේ කොළඹින් මේ හමුදාව වලට අණ දෙන පුජ්‍යලයන්ගෙන් කියලායි අපිට වාර්තා වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ සිද්ධියට බාධා කිරීම පිළිබඳව ආණ්ඩුව නොපමාව පරීක්ෂණයක් පවත්වලා වගකීම් අත්අඩංගුවට ගන්න නීති ඉදිරියට ගෙන්න එසේ නොකරනවා නම් මේ සිද්ධියේ පිළිබඳ චෝදනාවෙන් ආණ්ඩුවට ගැලවෙන්න බෑ.